මේ අපේ තුන්වෙනි වීඩියෝ එකයි selection control structure C++ වල මේකේ මම කතා කරනවා nested if කියන්නේ මොකක්ද කියලා. මේ nested if කියන්නේ අපි කලින් කතා කරා if else scenario එකේදී ඒකේ statement දෙකක් තමයි අපි බැලුවේ. එක statement එකක් නැත්නම් අනිත් statement එක රන් කරන්න තමයි අපි බැලුවොත් අපිට selection ගොඩක් කරන්න තිබ්බොත් සහ ඒ selection වලට වෙන වෙනම statement run කරන්න තිබ්බොත් අපිට ඒක කරන්න පුළුවන් මේ if else command එක ගන්න. අපි මෙහෙම මම example එකක් ගත්තොත් අපිට අපි බලමු මේ multiple decision ගැන අපිට මෙහෙම example එකක් තිබ්බොත් ඔයගොල්ලන්ට පේන විදිහට අපිට particular marks එකකට වෙනම points ගන්නක් අපිට දෙන්න program එකක් code කරන්න කියන අපි කියමු අපිට student කෙනෙක්ගේ mark එකක් යම් කිසි subject එකකට mark එකක් system එකට enter කරලා ඒ mark එකේ තියෙන පරාස අනුව අපිට වෙන වෙනම ඒ mark එකට අදාළ points ගැන display වෙන්න අපි ඒ program එකේ තියෙන අපිට specification එකක් විදිහට දෙනවා 187ත් අතර ඉන්න subject එකට marks තියෙන අයට point 7ක් display වෙන්න ඕන. 86ත් 77ත් අතර ඉන්න කට්ටියට points 3යි සහ 73ත් 60ත් අතර points 2යි 59ත් 50ත් අතර point 1යි සහ 49 ඉඳන් බිඳුවට සහ 100ට වැඩි කියන්නේ වැරදිලා හරි 100ට වැඩි අංකයක් ලැබුවොත් අපි මේකේ ඒක handle කරන්නේ condition එකෙමයි points ගන්න 0 කියලා. මෙන්න මේ වගේ situation එකකින් මේ වගේ අපේ decision 1 2 3 4 5ක් තියෙනවා. එතකොට මේ පහට වෙනම statement පහක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි decision එක අපි බලන්න ඕන මෙන්න මේ අපිට අපේ user input කරන mark එක 187ත් අතර නම් අපි 4 print කරනවා. නැත්තම් ඊට පස්සේ අපි ආයි check කරන්න ඕන එක 187ත් අතර නැත්තම් ඒක 86ත් 74ත් අතර තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් 3. එහෙමත් නැත්තම් අපි ආයි check කරනවා 73ත් 60ත් අතර තියෙනවද කියලා. ඒක තියෙනවා නම් 2 print වෙනවා. එහෙමත් නැත්තම් අපි නැවත යනවා 59ත් 50ත් අතර තියෙනවද කියලා. එහෙම වුණොත් 1 print වෙනවා. ඒකත් නැත්තම් අපි බලනවා 49ත් බිඳුවත් සහ 100ට වැඩිද කියලා. එහෙම වුණොත් බිඳුව print වෙනවා. අපි බලමු මේක කොහොමද මේ nested if එකෙන් කොහොමද අපි code කරන්න කියලා අපි video එකේ අපි code කරන ගමන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ selection ටික මේ decision ටික අපි කොහොමද logical expression එකකට convert කරන්න කියලා සහ මේ nested if else පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මම මේ scenario එක nesting නැතුව if conditions විතරක් පාවිච්චි කරලා කරන්නේ කොහොමද කියලා මම මුලින්ම පෙන්නන. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ chart එකක් තියෙනවා. මේකේ chart එකේ ඔයගොල්ලන්ගේ වම් අත පැත්තෙන් පටන් ගන්න. මුලින්ම check කරනවා. මුලින්ම check කරන condition එක නිල් පාටින් පේන්නේ අපේ logical expression එක. අපි මුලින්ම logical expression එක අපි දානවා. ඉස්සෙල්ලාම බලනවා මේක 49ට අඩුද සහ 100ට වැඩිද කියලා. ඔයගොල්ලන්ට පේනවා මේකේ marks බලන මුලින්ම පළවෙනි expression එක marks 49ට වඩා අඩුද කියලා බලන්න. ඊට පස්සේ තියෙනවා OR logical gate logic එක තියෙන OR. ඒ කියන්නේ මේක දෙකම true වෙන්න ඕනේ නැහැ. මේ එකක් true වුණත් මේ expression සම්පූර්ණ expression එක true වෙනවා. true වෙන්න ඕන. මොකද අපි බලන්නේ මේක 49ට අඩු හරි 100ට වැඩි හරි 49ට අඩු සහ 100ට වැඩි නෙමෙයි. ඒ දෙකම බලන්න බෑ. අපි බලන්නේ මේ දෙක එකක්. 49ට අඩු හරි 49ට 100ට වැඩි හරි. ඒක හින්දා අපිට එතන අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන O gate එක O expression එක අපි ඒක මුලින්ම පාවිච්චි කරලා තිනවා. මේ මුලින්ම තියෙන නිල් පාට කොටුවේ බලන්න පේනවා. ඒක අපේ marks එකට ලැබෙන assign වෙලා තියෙන අගේ 49ට වැඩි නම් 49ට අඩු නම් සහ 100ට වැඩි නම් expression එක අනිවාර්යෙන් true වෙනවා. true වෙලා එතකොට point 0 කියන එක තමයි අපිට display කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් false වෙනවා. තුනල් පේන false වෙනත් නැවතත් ඒක එනවා යට statement එකට. යට statement එක check කරනවා mark එක marks 0 වඩා අඩුද සහ 84 වඩා වැඩිද කියලා.
ඒ ස්ටේට්මන්ට් එක true වුණොත් point 4 print වෙනවා. ඒ ස්ටේට්මන්ට් එක false වුණොත් ඊට පස්සේ check කරනවා marks 86ත් 77ත් අතරද කියලා. ඒ කියන්නේ 86ට අඩුද සහ 77ට වැඩිද කියලා, සමානද හෝ වැඩිද කියලා check කරනවා. ඒක true වුණොත් point 3 කියලා print වෙනවා. ඊට පස්සේ මේ if condition එකෙන් අයින් වෙනවා. ඒක false වුණොත් නැවතත් ආය යනවා ඊළඟ ස්ටේට්මන්ට් එකට. ඊළඟ if condition එකේ තියෙන logic එක check කරනවා. ඒකේ බලනවා marks 78ට අඩුද සමානද අඩුද කියලා සහ 60ට සමානද වැඩිද කියලා. ඒක true වුණොත් point 2 display වෙනවා. ඒකත් false වුණොත් marks බලනවා 59ද 59 සහ 58ද කියලා. ඒක මේ අනිවාර්යෙන් අපි minus value එකක් එන්ට නොකළොත් අනිවාර්යෙන් මේ statement වලින් මොකක් හරි එකක් true වෙනවා. minus value එකක් අපි add කළේ නැත්තම් minus value එක ඇත්තට නම් මත 49ට අඩුද කියලා අපි check කරනවානේ. හරි ඕන සංඛ්‍යාවකට ඕන integer value එකකට මේ එක logical expression එක if condition එකක් හරි true වෙනවා අනිවාර්යෙන්. අපි බලමු මේක කොහොමද code format එකෙන් ලියන්නේ කියලා. code format එකෙන් multiple selection කොහොමද nesting නැතුව ලියන්නේ කියලා ඔයගොල්ලන්ට පේනවා. if condition මේකට අපිට අවශ්‍ය වෙනවා අපි කලින් කතා කරපු chart එකට අපි code එක ලියනවා නම් අපි if condition අවශ්‍ය වෙනවා 100ට වැඩිද සහ 49ට අඩුද කියලා බලන්න එක condition එකක්, සහ ඊළඟට තව 100ත් 87ත් අතර තියෙනවද කියලා බලන්න තව condition එකක්. ඊට පස්සේ 86ත් 77ත් අතර තියෙනවද කියලා බලන්න තව condition එකක්. 73ත් 60ත් අතර තව condition එකක්. 59ත් 50ත් අතර තව condition එකක්. condition ඔක්කොම පහක් එනවා. අපි බලමු දැන් මේ code segment එක අපි C++ program එකකට convert කරලා බලමු. අපි inputs මේ points marks වලට input මේ user enter කරන්න කියලා. අපි ඊට පස්සේ බලමු කොහොමද මේ scenario එක කියන්නේ subject එකට marks enter කරලා application එකට ඊට පස්සේ marks range එක අනුව ඒ marks වල දාලා point display කරන්න තමයි අපේ scenario එන්නේ. අපේ program එක කරන්න ඕන. අපි ඒකට තමයි මේ දැන් if condition සහ මේ expression logical expression අපි build කරලා ඊට පස්සේ අපි බලමු සම්පූර්ණ code එක කොහොමද යන්නේ කියලා. මේ program එක build කරන්න මම point කියලා via editor එකක් ගත්තා. මම පේනවා මේ සාමාන්‍යයෙන් තියෙන format එක කියන්නේ C++ එකේ structure format එක තියෙන්නේ. මේක මම කියන්න ඕනේ 아무තෙන් අපි මුලින්ම කරන්න ඕන variable එකක් ගන්න අපිට අවශ්‍ය වෙන්නේ එක variable එකයි marks කියන variable එක විතරයි අපි user එකෙන් ගන්න තියෙන්නේ. සහ වෙන calculation කරන්න දෙයක් නෑ අපිට. හින්දා තව variable එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ඊට පස්සේ අපි user එකෙන් input එක ගන්න අපි code එක ලියන්න ඕන. cout command එක ලියන්න ඕන instruction command එකක් එක්ක. ඊට පස්සේ ඒක අපි user input එක catch කරගන්න අපි sin command එක පාවිච්චි කරලා ඒ input එක අපි උඩින් declare කරගත්තු variable mark කියන variable එකට අපි assign කරගන්නවා. ඒක තියෙන command එකෙන් වෙනවා. කියන්නේ instruction එක දෙනවා sin command එකෙන් ඒක auto variable එක assign වෙනවා. ඊට පස්සේ අපි පළවෙනි if condition එකේ පළවෙනි logical expression එක හැටියට අපි check කරන්න code එක ලියනවා mark අපේ user එකෙන් ගන්න mark එක 49ට වඩා අඩුද කියලා හෝ 100ට වඩා වැඩිද හෝ 49ට වඩා අඩුද හෝ 100ට වඩා වැඩිද 49ට වඩා අඩු සහ 100ට වඩා වැඩි කියන එක නෙමෙයි. ඒ දෙකෙන් එකක් වුණත් හරි එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක්ස්ප්‍රෙෂන් එක 100ට වඩා වැඩිද කියලා check කරනවා. ඊට පස්සේ මේ if condition එක true වුණොත් මොකද වෙන්න ඕන කියලා අපි
ස්ක්වයර් බ්‍රැකට්ස් අස්සෙලා අපි ලියනවා අපිට වෙන්න ඕන මේ if condition එක true වුණොත් 0.0 කියලා print වෙන්න විතරයි. කිසිම calculation එකක් කොහොමද ඊට අමතර දෙයක් කරන්න නෑ. අපිට print statement එක විතරයි දෙන්න තියෙන්නේ. අපි ඒකට cout command එකක් දෙනවා. viewpoint is 0 කියලා. ඊට පස්සේ square bracket close කරන්න ඕන. එතකොට මේ square bracket වලින් මේ compiler හඳුනා ගන්නවා මේ if condition එකට අයත් statement එක තමයි මේ තියෙන්නේ කියලා. square brackets නොදා ලියන්න පුළුවන්. මම කලින් කියන්න අමතක වුණා. තනි if condition එක විතරක් ලියනවා නම් square bracket නොදා ලියන්න පුළුවන්. නමුත් අපි if condition දෙකක් වගේ ලියනවා නම් else පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් square bracket පාවිච්චි කරන්න ඕන. නැත්නම් අනිවාර්යෙන් compile එකක් එනවා. ඊට පස්සේ අපි ඊට statement ටිකත් fill කරගමු. දෙවෙනි logical expression එකේ මතක තියාගන්න හොඳට මුලින්ම පළවෙනි එකේ or logical expression එක operator එක පාවිච්චි කරලා මොකද ඒ logical expression දෙකෙන් එකක් හෝ හරි කියොත් අපිට if condition එක අස්සර යන්න අවශ්‍යතාවයක් තිබ්බ හින්දා නමුත් ඊළඟ එකේ අනිවාර්යෙන් ඒ logical expressions දෙකම true වෙන්න ඕන. ඒක නිසා අපි end command එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අනිත් ස්ටේට්මන්ට් එකත් මේ විදිහට ලියාගත්තට පස්සේ අපි බලමු කම්පයිල් කරලා සහ values දීලා හදිට කම්පයිල් වුණොත් එවසත් කම්පයිල් වුණොත් values දීලා බලමු කොහොමද මේ if condition එක වැඩ කරන්නේ කියලා. දැන් අපි කම්පයිල් කරලා බලමු කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා. එකක් තියෙනවනේ අපි බලමු. line number 15 එකේ ඒක තියෙන්නේ. අපි ගිහලා බලමු. දෙවෙනි if condition එකේ 100 අයින් කරේ කවුද? හරි. දැන් මේක විතරයි තියෙන්නේ. ඒකට අපි දැන් ආයේ compile කරලා බලමු. හරි. දැන් run කරලා බලමු. PC enter කරලා බලමු. එතකොට point 4 display වෙනවා. හරි. 101ට 0 එකත් හරි. ඊට පස්සේ 20ට 0 එකත් හරි. ඊට පස්සේ අපි ගමු 65 ඒකට 2 ඒකත් හරි. ඊට පස්සේ 88 එකට 4 එකත් හරි. දැන් ඔයාලට මම හිතන පොඩි idea එකක් එන්න තියෙන්නේ මේ nested නැතුව මේ multiple selection multiple decision කොහොමද පාවිච්චි වෙන්නේ කියලා අපි බලමු. මීට වඩා ලේසි සහ අඩු කෝඩ් ගානකින් අපිට මේ nested if කියන concept එක පාවිච්චි කරලා අපිට මේ program එක මම ලියන්න පුළුවන්. අපි බලමු ඊළඟ video part එකෙන්